සියවස සමරන අපේ සමූපේ ඉසුරු සවිය දැවැන්ත අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශන භූමියේ සිටයි හිතවතුනි ජාතික රූපවාහිනිය හරහා ඔබත් එක්කලා එක්වන්නේ මේ සුවිසල් අලංකාර වේදිකා මණ්ඩපයේ සිට කලකට අත් නොවිඳී ශ්‍රී ලාංකික ප්‍රසංග වේදිකාවේ පෙරලියක් කළ ප්‍රසංගයක් බවට මේ ප්‍රසංගය පත්ව තිබෙන බව අප නිසැකවම පවසන්නට අවශ්‍යයි. ආදරණීය රසික දනන් ලක්ෂ සංඛ්‍යාත ලෙසින් මාලිගාපිටිය ක්‍රීඩාංගණයට එකතු වෙලා සතුටින් සාමයෙන් මේ ගී මිහිරියාව විදිමින් සිටින අතරතුර අප ඔබට සහ නිවසේ සිටින සියලු දෙනාටම අප තෑගි කරන්නට සූදානම් අපේ රටේ අග්‍රගණ්‍ය ආරාධිත ගායන ශිල්පීන් ශිල්පිනියන් කීප දෙනෙක් වේදිකාවට. එමනම් මේ ආදරණීය ශිල්පිනියටයි අපේ පළමු ආරාධනාව යොමු වන්නේ. ඊට පෙර මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ සම උපකාරයට ලැබී අපේ රටේ මිනිසුන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ජනතාවගේ සමාජිකත්වයේ හිමි කරගත් සමූපකාරයට සියවසක් පිරීම නිමිත්තෙන් සුසැදුණු මේ ප්‍රදර්ශනය සහ සැනකෙළියත් ඉන් අනතුරුව ජවයෙන් යුතු අනාගත ගමන සඳහා නිර්මාණාත්මකව උපදේශකත්වයේ සැපයූ ගරු සමූපකාර සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳව වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යවර ජොන්ස්ටන් ප්‍රනාන්දු ගරු අමාත්‍යතුමන් අප දුටුවා මේ සෙනගත් එක්ක එකතු වෙලා මිතුරුයන් එක්ක එකතු වෙලා ගමේ ඇත්තන් සමග එකතු වෙලා මේ ප්‍රසංගය රස විඳිමින් සිටින ආකාරය ඒ පිළිබඳව සතුටින් මතක් කරමින් ඒ ආරාධිත ගායන ශිල්පිනියට ආරාධනා කරන්නටයි සූදානම් වන්නේ. කොතරම් සඳ පායා මේ රාත්‍රිය එළිය වී තිබුණත් වැඩක් වන්නේ නැහැ. කොතරම් තරු පායා රැය බබලවන්නට හැකියාව තිබුණත් වැඩක් වන්නේ නැහැ. කොතරම් ගී මිහිරියාව අත්විඳින්නට ඉඩකඩ අවකාශය තිබුණත් වැඩක් වන්නේ නැහැ. ඇයගේ ගී හඬ නොඇසෙනවා නම් ඒ ආදරණීය ආරාධිත ගායන ශිල්පිනියට ආරාධනා කරන්නේ අපි ආදරෙන් පළමුව ඒ නිසාමයි ශ්‍රී ලාංකීය වර්තමාන ගීත ක්ෂේත්‍රයේ ගීත කෝකිලාවියක ලෙසින් අභිමානයෙන් යුතුව ඇය පිළිබඳව අපට කතා බහ කරන්නට පිළිවන්. මෙවන් එලිමහන් ප්‍රසංගය පමණක් නොවේ අපේ සෑම මාධ්‍යයක්ම දිග්විජය කළ ඒ ආදරණීය හඬට ලයාන්විත හඬට මිහිරි හඬට ඔබ සමග එක්වන්නට ආරාධනා යා කරන්නටයි සූදානම. එමනම් ඔබ අත්පොලසන් නගනවා, ඇය පඩිපෙළ නගිනවා, ගී කෝකිලාවියයි කියනවා, නිරෝෂා ඇය මෙලෙස ගයනවා. මට
උඹලේ හඬ නංවා දැන් ඔබේ ප්‍රීති ഘോഷාව ඊටම ලස්සන එකක් මං ආසයි මේ මගේ වටේ මගේ පිටුපස ඉන්නවා ලංකාවේ ලස්සන ඊටම වැඩේ හොඳට හරියට කරන බෑන්ඩ් එකක් මේ බෑන්ඩ් එකට ෆ්ලෑෂ් බෑක් ලට ලස්සන සද්දයක් ഘോഷාවක මේ ප්‍රීතිය පෙන්වුවොත් මම ඒක ඊටම මටත් ලොකු ශක්තියක් ධෛර්යයක් right අන්න හරි හොඳයි ඒක මට නෙමෙයි ෆ්ලෑෂ් බෑක් වලට right හරි මට නැතත් කමන්නේ right right එහෙමනම් මෙන්න අලුත් සින්දුවක් ඔව් මේක ලිව්වේ නන්දන වික්‍රමගේ මගේ මිතුරා මගේ සහෘදයා ඒකම මෙන්න මේක කියන්නේ තාලේ දැම්මේ රූකාන්ත ගුණතිල කියලා කෙනෙක් right එහෙනම් මෙන්න සින්දුව right ජය ආදරේ කරන ඔබට Thank you. ස්තුතියි. ආදරේ හැටි එහෙම තමයි. Right. ආදරේ සමහරවල් ප්‍රකාශ වෙන්නේ නැහැ නේද? හිතේ තියන් ඉන්නවා ඉතින් right අනේ මන් දන්නේ නැහැ. හරි. හරිද මන්දා? හොඳයි. ඔය මේ අපිට ළඟම තියෙන ග්‍රහය ගැන ගීතයක්
ඒ වගේ කියලා කියන්නේ සඳපාන වාගේ. ඔව්. සඳපාන වගේ සඳවල් ටිකක් ඉන්නවා මෙතන දැන්. රයිට්. ඕකේ අපි පටන් ගමු එහෙනම්. මෙන්න සඳපාන. මේක විශේෂ මං ක්‍රිෂාන්ත කපුවත්ත මගේ සහෝදර වෙනුවෙන් ගායනා කරනවා. සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ ඉරැඳෙන්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ මා හදවිලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ ඉරැඳෙන්නේ සැරිසරාලා නැලපුණු ලඳේ තුරුළු වීලා සමනල්ලු කෝ අද ගිහිල්ලා මල් පුමුවේ නෑ මල් පිපිලා උපනේන මේ බිම්තලාවේ පාළුව හඬයි සිනාසේ ආයේ ආවා කියා පෙම්බරාවි හද වේදනාවන් වේවි සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ ඉරැඳෙන්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ හදවිලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ ඉරැඳෙන්නේ යලිමාවතේ මල් පිපිලා සමනල්ලු රැනේ පිරිලා ඔබ මා ළඟින් ඉන්නවා නම් ආයේ මල්මි වසන්තේ කුදාවි හද වේදනාවන් වේවි සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ ඉරැඳෙන්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ මා හදවිලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ ඉරැඳෙන්නේ බොහොම ස්තුතියි. හොඳයි නංගිලා. ඔව්. දැන් අපි මොකක්ද කරන්නේ? හොඳයි අපි පොඩ පුදියාමුද පොඩ පුදියාමුද? පොඩ කම්මැලි වගේ. right. හොඳයි එමනම්
මට පොඩ්ඩක් B flat එක පොඩ්ඩක් දෙන්න කරුණාකරලා please. හිමින් යන එකත් ඕන හයියෙන් යන එකත්. හොඳයි. ඔබ කැමති හිමින් යන්නේම. විශේෂයෙන් නටනවල්ල කැමති හිමින් ගහන එක.
මතා බැලු දෙන්න නැත්තේ නැත්තේ පරාද වෙන්නේ ඇත හිතු දෙන්න අනාගතේ ලෝවේ දිනන්නේ චිකි චිකි ඒතා පවා මෙතා පවා රටක් වටන අපේ කතා ගමේ රටේ දොටේ ඇහින්නේ දුන්න අතක් අපා තමා අනත් කකා කනත් කකා හිතු මතේ ඔහේ දුවන්නේ අනේ මෙවන් බොහෝ දෙනා තවත් අපේ සමාජයේ හැපි පෙලි සැපේ ඉන්නේ ඉන්නේ කිනොති අපේ කතා වේවා අපේ අපේ කතා දැන් අසේලගේ වේලාව ඔබට ලස්සන රාත්‍රියක් හොඳයි මේ රාත්‍රියේ තාමත් ඊටාම තාරුණ්‍ය පවතින්නේ මගේ හිතවත් ආදරණීය ජොන්සන් මැතිතුමාට මම ආශිර්වාද කරනවා මේ කාර්යයට ස්තුතියි හොඳයි ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකයන්ට හොඳ අත්පොලසන්නාදයක් ඉදවතුනේ ඇතුගල් පුරවරේ ජනතාව පමණක් නොව ජාතික රූපවාහිනිය නරඹමින් සිටින ඔබට වගේම ලක්හල සහෝදර ගුවන් විදුලි ආසමින් සිටින ඔබටත් මේ ගී රසාස්වාදය ඉසුරු සවිය අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශන භූමියේ සිටයි අපි ඔබට ගෙනෙන්නේ. ඉතින් එහෙමනම් විශේෂ මතක් කිරීමක් කරන්නට ඕනේ. අර තියෙන යෝධ ගැලැක්සිය උඩ කීප දෙනෙක් නැගලා ඉන්නවා කියලා ආරංචි වුණා. ඒ වගේම යට කීප දෙනෙක් ඉන්නවා කියලා ආරංචි වුණා. තරමක් අනතුරුදායක බව ආරක්ෂක අංශ මේ වෙලාවේ අපට පවසා සිටිනවා. ඒ නිසා අපි බොහොම කැමැත්තෙන් බොහොම ආදරෙන් ඉල්ලා හිටනවා එතන ඉන්න මේ මල්ලිලා සියලු දෙනාට කරුණාකරලා ගැලැක්සියෙන් බිමට බහින්න වැඩි බරක් යෙදিলা සමහර වෙලාවට අපි දන්නේ අනතුරක් සිදු වුණොතින් ඒ ගැලැක්සියේ කිසියම් දෝෂයක් සිදු වුණොතින් එය අනතුරුදායක බව තමයි අපේ විශ්වාසය. ඒ නිසා කරුණාකරලා ඒ පරිශ්‍රයෙන් ඉවත් වන්නට යයි අප මේ වෙලාවේදී ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම මෙහෙම වෙන්නට හේතුව අනතුරු තියෙන තැන් ගැන වුණත් මායිම් නොකර අපේ ජනතාව පොදිකන්නේ මේ මාලිගා පිටිය ක්‍රීඩාංගණයේ පමණක් නොවේ ඉඩ මදි වෙලා ඒ ක්‍රීඩාංගණයෙන් එපිට මහා මාර්ගයේ සහ අර එහා පැත්තේ වෙලගෙදර ක්‍රීඩාංගණයේ දිහාවෙත් විශාල ජනකායක් රැඳී සිටින බව තමයි අපට දැනගන්න තිබෙන්නේ. ඒ සියලු දෙනාට ජාතික නාලිකාව හා රැඳී සිටින ඔබ සියලු දෙනාට ගයන්නට ඇයට ආරාධනා කරන්නයි සූදානම. රූකාන්ත ගුණතිලක ගායන ශිල්පියාගේ දයාබර ප්‍රිය දියණිය ඇය තමන්ගේ අම්මගේ නැත්නම් තාත්තගේ ගමන් මගේ යන අපූර්ව ගායන ශිල්පිනියක් බවට පත් වෙලා ඒ හැඩ ඇති රුව ඇති ප්‍රිය දියණියට ආරාධනා කරන්නටයි සූදානම් වන්නේ ගයන්නට ඔබ හා එක්වන්නට කියලා. රයිනි ගුණතිලකයි ඉසුරු සවිය වේදිකාවේ සිට දැන් ගයන්නේ. Suwe
මගේ රංකඳ මගේ විවිතුරු ආදරේ ජීවන මගේ පුරුතල හදේ සිත නනවනවා රස මගේ රන්දර ආදරේ සුවඳට ඔබේ මන් මත් වෙනවා සොඳුරුයි ජීවිතේ පෙම් හැඟුම් මවනා මල් සිනා දෙනවා නීල කඳු ගැටේ කේන නිදහසේ මතින් මත් වුණා කුළුඳුල් ආදරේ තුරුණු මල් වියේ සුවඳ මල් පිපි ලොවට දෙයිසුවේ ලස්සන ජීවිතේ
the flashback. Thank you. Hari. ඊළඟ සින්දුව. රෙගේ කියන්න බෑනේ අද. චින්ති නෑ. හොඳයි. ඇයට ගයන්න කියලා ඔබෙන් හොඳ ඉල්ලීමක් තියෙනවා. අපුඩියක් ගහලා ඒක සනාථ කරනවද බලන්න. රායිනී ගුණතිලකට නැවත ඉල්ලීමක් තියෙනවා. තාත්තත් එක්ක ප්‍රිය දියණිය ගයනවා නම් ඒක කොච්චර සුන්දරත්වයක් මවාවිද නේද? ඒ නිසා ඇය සමග එක්වන්නට ඉසුරු සවිය ප්‍රසංග වේදිකාවට නැවතත් ආරාධනා කරමු. රුකාන්ත ගුණතිලකට මෙලෙසින් නංගි මොකද අයියාගේ නංගි සින්දුවක් කියන්නේ මිදුණු අතන නංගු කවුද හැංගි දුන්නා වගේ නංගි ගීතයෙන් සංවාද කරලා මේ විදියට සමු ගැනීම සටහන් කරන වෙලාවේ අප ඇයටත් ආරාධනා කරන්නට සූදානම් වෙනවා. ඉසුරු සවිය අපේ සමූහයට සියවස සමරන දැවැන්ත අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශන භූමියේ ඉදිවුණු මේ අලංකృత වේදිකාවේ සිට ෆ්ලෑෂ්බැක් සංගීතයට ගී ගයන්නට එක්වන්නට කියලා. විශේෂයෙන්ම අපේ දාබ්‍ර ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා විශේෂයෙන්ම මේ මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ රැඳෙන ඔබ සියලු දෙනාට කෘතවේදී වෙනවා. ඊටාම සමගියෙන්
ඊටාම සහයෝගයෙන් සම උපකාරයෙන් සියලු දෙනා එක් වෙලා මේ තරම් ජනගඟක් ගලලා තිබියදී සාමයෙන් යුතුව මේ ප්‍රසංගය නැරඹීමෙන් අපට ලබා දෙන සහයෝගය පිළිබඳව එමනම් ඒ ආදරණීය ගායන ශිල්පිනිය තාත්තගේ දියණියගේ ඒ හැඟුම්බර ගැයුම් ලීලාවන් සහ ඒ අනබිබවනීය ගායන කෞශල්‍යයන් පිළිබඳව පැත්තක ඉඳලා මොනතරම් සතුටු වෙනවා ඇද්ද සතුටු වෙනවා පමණක් නොව ඇයද ශ්‍රී ලංකීය ගීකෙතේ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනියක් බව ඔබ හොඳාකාරවම දන්නවා 80 දශකයේ ජාතික තරුණ සේවා සභාවෙන් කරලියට බට ඇය මේ වෙනකොට සිංහල ගීත ක්ෂේත්‍රයේ නොමැරෙන ගීත ගණනාවක් ගායනා කොට ඒ තහවුරු කොට ඒ ගීත අපට තෑගි කොට බොහොම සතුටක් ලබන ගායන ශිල්පිනියක්. එමනම් ෆ්ලෑෂ්බැක් සංගීතයට ඉසුරු සවියේ සිට ගායනට ආරාධනය ඇයටයි ලේකා චන්ද්‍රලේකා පෙරේරා ඔබ සමග එක් වෙමින්
මාහට ඔබ මෙන් හොඳයි නැවත වතාවක් හොඳ අකුල සන්නාදයක් දෙමු නේද? ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරායි ඉසුරු සවිය අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශන භූමියේ මේ සංගීත රාත්‍රියේ ගී ගයා සමුගැනීම සටහන් කරන්නේ. ජාතික නාලිකාව මෙය මුළු සිරිලකටම රස විඳින්නට අත්දකින්නට ඉඩකඩ ලබා දීලා තියෙන අතරතුර මිතුරු සොයුරු ලක්හඬ ගුවන්විදුලි සේවයත් අපත් සමග සමගාමීව මෙය සජීවීව විසිරුවා හරින බව මෙහි සිට සතුටින් මතක් කරන්නට අවශ්‍යයි. හිතවතුනි හිතවතිනි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ මේ විදිහට අතුරු සිදුරු නැතුව පිරිලා ඉතිරිලා රැස් වෙලා සිටින වෙලාවේ අප මතක් කරන්නට ඕනේ සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවර ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමන්ගේ සංකල්පයක් අනුව තමයි සම උපකාර සේවයට සමූපකාර සේවයට වසර 100ක් පිරීම නිමිත්තෙන් මේ අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනයක් ඊට සමගාමීව මේ සැනකෙළියත් සංවිධානය වුණේ. සමූපකාරයේ ඉදිරි කටයුතු කර්තව්‍යයන් සාර්ථක කර ගැනීම සඳහා ශක්තිය මුහු කර ගන්නට අදිෂ්ඨානය ගොනු කර ගන්නට සුසැදුණු මේ ප්‍රදර්ශනයේ සිට අප මීළඟට ගයන්නට ආරාධනා කරන්නේ ආරාධිත ගායන ශිල්පිනියකට ඔබ ආදරය කරන කෙනෙකුටයි. තරු පොකුරේ ඇය තරු අතරේ දිලෙනම තරුවක් බවට පත් වුණා. ඒ ආදරණීය ගායන ශිල්පිනියගේ ආකර්ෂණීය ගායන ලීලාව නිසා ඇය ශ්‍රී ලාංකීය
කතා කරන්නත් බැරි වුණා. හරි මගේ සින්දුවක් ඇහුවා. ඒ හින්දා අපි යමු පරණ සින්දුවකට. ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා හැමෝම දන්නව නේද? ඔකඳ වෙලාද තියෙන සිත්? එනම් මාත් එක්ක කියන්න. අපි පටන් ගමු. රොෂාන් අයියා තමයි හැදුවේ. ඊළඟට යන්න හදන්නේ රොෂාන් අයියා හදපු සින්දුවකට පියමංකාර සිත ඇත්ති. කට්ටියට ඉන්නවද පියමංකාර සිත ඇත්තිලා? එහෙනම් හයියෙන් අත උසලා මේ සින්දුව කියමු. සිත
බොහොම ස්තුතියි. ඇත්තම කරුණාකර මගේ ජනතාවට මම සුබපතන ඇත්තම බොහොම ස්තුතියි ඔයාලට ඒ වගේම ගරු ජොන්සන් හැමතුමාට තුෂාර සංජීව හිතවත් මගේ මන්ත්‍රීතුමාට ස්තුතියි. ගොඩක් ස්තුතියි. ෆ්ලෑෂ් බෑක් සංගීත කරන්න කියලා. හොඳයි. හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. ඔබේ